Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඩේ vlog එකක් share කරගන්න හිතුවා ඔයාලත් එක්ක. අද මම යනවා වත්තලට. මේ මොකද මම කලින් වැඩ කරපු කම්පැනි එකෙන් මට එන්න කිව්වා මේ පොඩි වැඩකට. ඉතින් ඒකට යනවා මම අද ජූනි මාසේ 20 වෙනිදා. ඉතින් මොන හරි කන්නත් හිතාගෙන ඉන්නවා. මට දැන් හිතා ගන්න බෑ වත්තල පැත්තේ තියෙනවා රෙස්ටොරන්ට් ගොඩාක්. මම ඉස්සර ඉන්දියන් ලයිට් එකෙන් කාලා තියෙනවා. එතකොට ක්‍රේප් රණයකින් කන්නත් ආසාවක් තියෙනවා. මම ක්‍රේප් රණයකින් කාලාම නැහැ මුකුත්. ඉතින් අපි බලමු ස්පයිසි මොන හරි කන්නත් ඕනේ. එතකොට ස්වීට් මොන හරි කන්නත් ඕනේ වගේ අද. එහෙනම් මොන හරිත් කාලා අපේ වැඩ ටිකත් කරගෙන මම කෙලින්ම අද යන්නේ ගෙදර. ඉතින් එහෙනම් අද දවසේ මොකද කරන්න කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ගයිස් ඇත්තටම මම දැන් පාවිච්චි කරන්නේ මේ ෆේස් වොෂ් එක. ඒක ඇත්තටම මේ හොඳයි. මම අලුතෙන් මේක ඇවිල්ලා තියෙන්නේ අලුතෙන් ප්‍රිවෙන්ස් ලගේ කියලා එදා මම ඒ ගත ෂොප් එකේ එක්කෙනා කිව්වා. ඇත්තටම මේක මේ මාර හොඳයි. මම දැන් මේක ගන්න පටන් අරගෙන සතියක් විතර වෙනවා. මගේ මේ ස්කින් එක මාර ග්ලෝ වුණා. ඒක නිසා මට අද ඔයාලට පෙන්වන්න හිතුණා. ගොඩක්ම මේ මම අද ඔයාලට මේක පෙන්වන්න හිතුවේ මම මෝර්නින් ස්කින් කෙයා කරන්නේ කොහොමද කියලා පෙන්වන්න. මේ දවස්වල මම මේකෙන් තමයි මගේ මූණ ඉස්සෙල්ලාම වොෂ් කරගන්නේ මේ ෆේස් වොෂ් එකෙන්. ඊට පස්සේ ඉතින් දැන් මම වොෂ් එකක් දාගන්න යන්නේ. වොෂ් එකක් දාගෙන ආවට පස්සේ අපි බලමු මම ඊළඟට මොනවද කරන්න කියලා. ගයිස් ඉතින් ඔන්න මම වොෂ් එකක් දාන් ආවා. තාම කොණ්ඩේ නම් පීරුවේ නැහැ. මම සාමාන්‍යයෙන් ෆේස් වොෂ් එකෙන් මූණ හොද මේ ඇත්තට මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මම මේ ඇත්තට මම කරන ස්කින් කෙයාර් රූටින් එක වලට පෙන්නන්නේ. මොකද දැන් හැම කෙනෙක්ම ප්‍රොමෝෂන් එකක් නම් විතරයි ස්කින් කෙයාර් පෙන්නන්නේ. මගේ මේ බොටල් එක දැන් ඉවරයි. මේ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඒක තාම පාවිච්චියට ගත්තේ නැහැ. ඉතින් මේ ඔහොම තමයි ඩොක්ටර් රෂෙල් සීරම් එක මම ඇප්ලයි කරන්නේ. මම ඊයේ අයිබ්‍රෝ ෂේප් කරගත්තා. මේ හොඳයිද? මොකද මම මේ තනියම කරගත්ත ෆස්ට් ටයිම්. අර මම ගෙනාව ෆේස් හෙයාර් අයින් කරන පොඩි මොකක්ද ඒකට කියන්නේ අර රේසර් එක වගේ අර දිග එක. ඒකෙන් තමයි කරේ මම ඊයේ ඔයාලට මේ ඒකේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. නෑ ඒකේ මම වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. ඒක මම ඔයාලට මේකට ඇඩ් කරන්නම්. ගයිස් ඉතින් ඔන්න මේ මම දැන් හදන්නේ
මගේ මට උපන්දිනේට අපේ මල්ලි සල්ලි තමයි දුන්නේ. ඉතින් මම මට ඕන මගේ ෆේස් ක්‍රීම් එකයි ඩොක්ටර් රෂෙල් සීරම් එකයි මේකයි තව මොකක් හරි ගත්තා. වැස්ලින් ක්‍රීම් එකයි ගත්තා. ඉතින් අද මට හිතුණා මගේ දැන් මේකෙන් ෆේස් හෙයා අයි මේ අයිබ්‍රෝ එක පොඩ්ඩක් මේ අයිබ්‍රෝ එක පොඩ්ඩක් ෂේප් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් අපි දැන් මේ ෆස්ට් ටයිම් තමයි මම මේකෙන් මේකක් මේ යූස් කරන්නේ. මේක එකක් නංගිටත් දෙන්න ඕනේ. අපි ඉතින් බලමු මේකෙන් කොහොමද අපි කරන්නේ කියලා. මම මේ ෆස්ට් ටයිම් තමයි කරන්නේ. ඉතින් ඊට කලින් මම ඉස්සෙල්ලාම මේ මගේ නිවියා ක්‍රීම් එක ෆේස් ක්‍රීම් එක ඒකෙන් පොඩ්ඩක් ගා ගන්නවා. මේ මොකද ක්‍රීම් එකක් හරි මොකක් හරි ගාලා ඉන්න පේට ඕන එකක් නම් මන් ළඟ නැහැ. මේ ලයිට් එළිය තමයි අප්පා හැමදාම වදේ. දැන් අපි මේකෙන් ඉන්න ඉස්සෙල්ලාම මම ටිෂු එකක් අරන් එන්න. ටිෂු එකකුත් අරගෙන ආවා. ඉතින් අපි බලමු දැන් මේකෙන් කරන්න කොහොමද කියලා. හොඳටම කැපෙනවා. ඔයාලට මම පෙන්නන්නම් මේ කරාට පස්සේ. මේ ලයිට් එළිය හින්දා තමයි මට අමාරු. මේ තියෙන ෆේස් එක. ඉතින් ගොඩක් තිබ්බා. මේක මට හරියටම බලලා කරගන්න ඕන ෆෝන් එකෙන් බලලා හරියන්නේ නැහැ. ඉතින් මේ ඒක හරියටම කරගන්න ඕන. ඒ හින්දා මම දැන් බාත්රූම් එකට ගිහිල්ලා ඒක කරගන්නවා. එහෙනම් ගයිස් දැන් මම ඔළුවට ඔයිලුත් දාගන්න ඕනේ. ඒ දාගෙන මම නා ගන්නවා. එහෙනම් මම දැන් නාගෙන එන්නම්. ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ වෙනදට නම් මම ලිප් බාම් එක ගානවා. මේ අද ලිප්ස්ටික් ගාන හින්දා කැත වේද දන්නේ නැහැ. එක දවසක් මම කොහොම හරි ලිප් බාම් එක ගාලා ලිප්ස්ටික් ගාලා පොඩ්ඩක් ඒ කලර් එක ටිකක් අවුල් වුණා. කමක් නැහැ. දැන් මම අද එළියට යන හින්දා මේක තමයි මම සන් ක්‍රීම් එක විදියට පාවිච්චි කරන්නේ.
ඒක සාමාන්‍යයෙන් මික්ස් කරන්න නැතුව මොකක් හරි ක්‍රීම් එකක් එක්ක ගාන්න බැහැ. ඒක සුදු පිපෙනවා වගේ. ඉතින් මම වැස්ලින් මේකත් මේ සන් ප්‍රොටෙක්ෂන් එක වැස්ලින් එකේ ඒකයි මේකයි මික්ස් කරලා අත් දෙකේ විතරයි ගාන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ සුදු පිපෙනවා මේ. අර ඒක ගෑවුනහම යන්නෙත් නෑ. ඉතින් මික්ස් කරලා ගෑවහම අවුලක් නෑ. මෙහෙම මික්ස් කරලා ඇත්තටම ඔයාලා මේ වැස්ලින් එකේ රෝස පාට එක අරන් බලන්න. ඒක තමයි මේ ඒක ගොඩක් හොඳයි මේ සන් ප්‍රොටෙක්ෂන් වලට. දැන් ඔයාලා එළියට යද්දි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න නැත්තම් ඒක පාවිච්චි කරන්න. ඉතින් ගයිස් මට දැන් හිතාගන්න බැරුව ඉන්නේ මං එළිය දැන් අද එළියට ගියාම කොහෙන්ද කන්නේ කියලා. මං සාමාන්‍යයෙන් ඉතින් එළියට කොහේ හරි යනවා නම් මොන හරි ඉතින් ස්නැක් එකක් හරි ගන්නවනේ. මේ ඉතින් එච්චරයි ස්කින් කෙයා. මේ මම වෙනදට නම් සාමාන්‍යයෙන් මේ සීරම් එක ගෑවට පස්සේ නිවියා එකෙන් පොඩ්ඩක් තියා ගන්නවා. ඒක විතරයි දැන් තියෙන්නේ. එහෙනම් අපි ඒකත් කරමු. ඉතින් ගයිස් මේ තියෙන්නේ මේ හස්බන්ඩ් ගෙනාපු එක. නිවියා එක තාම තියෙනවා කියන්නේ එයා මට ගෙනාවේ නිවියා එකක් නෙමෙයි. මේක මේ යාලේ අම්මගේ එක. ඉතින් ඔහොම පොඩ්ඩක් ගා ගන්නවා. නිවියා එකනොත් ඉතින් අයිබ්‍රෝ දෙකටත් පොඩ්ඩක් ගා ගන්නවා. මම ඉස්සෙල්ලාම කරන්නේ මේ ඉවර වෙච්ච මස්කාරා එකක්. ඉතින් ඒකෙන් පොඩ්ඩක් මෙහෙම පීර ගන්නවා. හරිද? ඊට පස්සේ මම මගේ මේ ලිප්ස්ටික් එක හස්බන්ඩ් තමයි එව්වේ එකපාර. දැන් මේ පාර ඇවිල්ලා ගියාට පස්සේ එයා බඩු වගේක් එව්වා එක්කෙනෙක්ගේ අතේ. ඒ පාර තමයි මේක එව්වේ. ඇත්තටම මේක එච්චර මේ ෆෝන් එකට කලර් එක එච්චර පේන්නේ. ඒක නිකන් අර ගාලා නෑ වගේ. අන්න ගෑවා. දැන් ඊළඟට තියෙන්නේ බ්ලෂර්ස් ගා ගන්න. මං සාමාන්‍යයෙන් ලිප්ස්ටික් එකෙන්ම තමයි බ්ලෂර්ස් මේ කරන්නේ. ඉතින් මෙහෙම තමයි මම මගේ නෝමල් මේකප් එක කොහේ හරි යනවා නම්
තමයි ඒක එච්චර පේන්නේ නැහැ මේ කැම් එකේ ෆ්‍රන්ට් කැම් එකෙන් එච්චර මේ දැන් අපේ ලිප්ස්ටික් එහෙම අපේ ලිප් එක එහෙම මේ ටිකක් ඩාර්ක් විදිහට පේන්නේ මයි කොහොමත් චුට්ටක් ඩාර්ක් ලිප්ස් මේ ඒකෙන් වැඩිපුර පෙන්වන්නේ නැහැ තමයි. ඉතින් දැන් අන්තිමට තියෙන්නේ මස්කාරා එක ගාලා කොණ්ඩේ පීර ගන්න. සාමාන්‍යයෙන් මේ මගේ මේ මස්කාරක ඉවරයි ඒකයි මම සාමාන්‍යයෙන් ගමනක් යද්දී නෝමල් ගමනක් ගියත් මම මෙහෙම මස්කාරකින් පොඩ්ඩක් ඇඳ ගන්නවා. හරි. දැන් ඉතින් කොණ්ඩේ පීර ගන්න තියෙන්නේ මම කොණ්ඩේ පීරගෙන එන්නම්. ඉතින් ගයිස් මම රෙඩි වෙලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ මගේ වොච් එක. ඒකත් දාගන්න ඕනේ. අද 20. මේ තියෙන්නේ මගේ හස්බන්ඩ් මට වැලන්ටයින් එකට අරන් දුන්නේ මේක. සිටිසන්. ඉතින් මගේ ෆයිනල් ලුක් එක තමයි මේ. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් ඉතින් දැන් මම රෙඩි වෙලා ඉවරයි. එහෙනම් දෙයි යන්න තමයි තියෙන්නේ. අපි බලමු මම අද දවසේ මොකද කරන්න කියලා. එහෙනම් අපි දැන් යමු. ගයිස් ඉතින් මේ තියෙන්නේ මගේ අද ෆයිනල් ලුක් එක. එහෙනම් මම දැන් යන්නේ. අද පොඩ්ඩක් දාඩියයි. මේ දැන් මේකප් එක දැම්මට පස්සේ දාඩිය දැම්මා. එහෙනම් මන් දැන් යනවා. ගයිස් ඉතින් ඔන්න මන් දැන් බස් හෝල්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම බස් එකේ තමයි වත්තලට වෙනකන් ගියේ. ඉතින් ඔය ඉතින් මම දැන් යන ගමන් ඉන්නේ. උංග කාලෙකින් තමයි මම මේ බස් එකේ යන්නේ. අර වත්තලටම යන හින්දා තමයි මම බස් එකක යන්නේ. ඉතින් එතනින් බැහැලා මම ඉස්සල්ලාම ගියා පෙරේරෙන්සන්ස් එකකට. පොඩි කේක් කෑලි 3ක් ගන්න. ඊට පස්සේ ඒකත් අරගෙන මං එතන එකක් කෑවා. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. ඉතින් ඕක තව දෙකක් මම ගෙදර ගෙනියන්නත් ගත්තා. ඉතින් මම දැන් ආවේ මේ අපේ කම්පැනි එකට මගේ පොඩි වැඩකට. ඉතින් ඇත්තටම කම්පැනි එකෙන් තමයි මට කෝල් කරේ එන්න කියලා. ඒ ඇවිල්ලා බෑන්ක් එකට ගියා. මේ බෑන්ක් එකට ගිහිල්ලා ඊට පස්සේ මම ආය චුට්ට දුරක් තිබ්බේ පයින්ම ගියා ලයිට් ඉන්දියන් එකට. ඒකට ගිහිල්ලා ඉතින් මගේ මේ මාසේ සාමාන්‍යයෙන් ඉතින් මං එළියට ගියාම මොන හරි කනවා. ඉතින් අදත් ඔන්න මොන හරි කන්න තමයි යන්නේ. ගයිස් මම දැන් ඉන්දියන් එලයිට් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මම මෙනියු කාඩ් එක බලලා මොන හරි ඕඩර් කරන්න ඕන. අපි බලමු අද මම මොනවද කන්නේ කියලා. ඉතින් ඔන්න මම දැන් ඕඩර් කරන්න තමයි යන්නේ. මට බිරියානි එකක් කන්න ඕන කියලා තමයි මම ගෙදර ඉඳන්ම හිතාගෙන ආවේ. මොකද මේකේ බිරියානි මාර රසයි.
ග්‍රේවි 4ක් එක, ඒ කියන්නේ රයිතා එකයි, මිංචි සම්බෝලෙයි, තව ග්‍රේවි එකකුයි, මැලේ චට්නි එකකුයි, එග් එකයි, චිකන් පළුවකුයි ඔක්කොම හම්බෙනවා. බිරියානි එක රුපියල් 1000යි. ඒක සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට නෙමෙයි දෙන්නෙක්ට කන්න පුළුවන්. ඉතින් මම ඕඩර් කරේ ඒ බිරියානි එකයි, නාන් රොටි එකයි, වටලප්පන් එකයි, වැනිලා මිල්ක් ෂේක් එකයි. මොකද මේ බිරියානිත් එක්ක ඉතින් කොකා කෝලා එකක් වගේ තමයි යන්නේ. ඒත් මම මේ මිල්ක් ෂේක් එක මේකේ try කරලා තිබෙන්නේ නැහැ. අනික මේ හුඟ කාලෙකින් මම මිල්ක් ෂේක් එකක් බිව්වේ නැහැ. ඉතින් ඔන්න මගේ මිල්ක් ෂේක් එක දැන් ආවා. ඒක ඉතින් මම දැන් try කරන්න තමයි යන්නේ. මේකේ මිල්ක් ෂේක් එක ඇත්තටම මාරම රසයි. වෙන ඒවා අයිස්ක්‍රීම් නේ ගොඩක් දාන්නේ. මේකේ මේ හොඳට ෆ්‍රෙෂ් මිල්ක් ගොඩාක් දාලා හදලා තිබ්බා. මාරම රසයි. ඔන්න දැන් මගේ බිරියානි එක ආවා. මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ ඔය වගේ තමයි යාලා පිළිමේ ගෙනල්ලා සර්ව් කරන්නේ. ඔයිට කලින් මම මේකට දෙපාරක් ඇවිල්ලා තියෙනවා. එකපාරක් මම ගත්තේ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊට කලින් බිරියානි එකක් කෑවා. ඔයාලා කියන්නේ ගයිස් මම දැන් ගොඩාක් වෙලාවට කෑම කන්ට්‍රෝල් කරනවනේ. ඒ කියන්නේ මගේ බර අඩු වෙලා නෑ ගොඩාරියක්. ඒත් මම අද උදේට වැඩිපුර කෑවොත් හිතන්නකො මම දවල්ට කන්නේ පොඩ්ඩක් අඩුවෙන්. එතකොට හොඳට උණු වතුර බොනවා එහෙම. දැන් එක දවසක් මං ඇවිල්ලා මේ බිරියානි පොට් එකම කෑවා. ඒත් එදා මට භාගයක්වත් කා ගන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ දැන් සාමාන්‍යයෙන් කෑම අඩුවෙන් කන විදිහට මගේ බඩ හැදිලා තියෙන්නේ. ඒකත් එක අතකට හොඳයි. ඉතින් මේ මිල්ක් ෂේක් එක නම් ඇත්තටම තියන්න හිතෙන්නෙම නෑ. මම මේක ඒකෙන් භාගයක්ම බීලා ඉවරයි බිරියානි එකෙද්දි. ඉතින් ඔන්න මම දැන් සර්ව් කරගන්න තමයි යන්නේ. බිරියානි එකේ පුදුම රසක් තිබ්බේ. බාස්මති වලින් අනික හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ගායිස් මම දැන් කන්න තමයි යන්නේ. ඊට කලින් මම අත හොදගෙන ආවා. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. ඔය මම සාමාන්‍යයෙන් බිරියානි හැඳි 3ක් විතර දාගෙන ඔය මේ ඔය තියෙන චිකන් පළුවක් තියෙනවා, බිත්තරේ අර මං කිව්ව ග්‍රේවිස් ටිකයි, චට්නි ටිකයි ඔක්කොම තියෙනවා. මේක 1000යි කිව්වට ඉතින් 990යි. ඉතින් මේ තියෙන්නේ මගේ නාන් එක. ඒකත් රුපියල් 220ක් වුණා. මට නම් ඒ ගානට මේ දේවල් ටික වර්ත්. ඉතින් මං ගෙදර ගෙනියන්නත් බිරියානි එකක් තව ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් බත් වගේ දේවල් අතින් කනව තරම් රස නෑනේ. මම ඉතින් අතින්ම කෑවා. මාරම රසයි.
මේ මම මේක සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක්ම නෑ 1 මාස 3කට විතර පස්සේ තමයි මේ බිරියානි එක කන්නේ මෙතනින්. ඉතින් මේ උඟ කාලෙකින් කන හින්දාද මන්ද හෙනම රසයි. මේ ඔයාලත් ඉතින් ගිහිල්ලා try කරලා බලන්න. වත්තල ස්පාර් සුපර් මාකට් එකේ ඉස්සරහ තමයි මේක තියෙන්නේ. ඔන්න මන් දැන් කාලි වරුණාට පස්සේ මගේ වටලප්පන්න එකත් ආවා. මාර රසයි. හැබැයි මම මේ වගේ තැනක මේ ගානට මෙච්චර ලොකු කෑල්ලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වටලප්පන්නේකට මාර ලොකුයි. රුපියල් 480යි. ඉතින් මාළට හරියට පෙන්නන්න. ලොකුයි. ඉතින් මේ මම දැන් ගෙදර ඇවිල්ලා පැයක් විතර මට දැන් තමයි මතක් වුණේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඉතින් මං එහෙමම කාලා මේ ටේක් අවේ ඕඩර් එකකුත් දාගෙන ආව නංගිටයි මල්ලිටයි. දැන් මම වොෂ් එකක් දාගන්න යන්නේ. ඉතින් අද දැන් ආයෙ රැට මොකද කරන්න කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ගයිස් ඉතින් ඔහොම තමයි එදා දවස් ටික ගෙවුනේ. මට ඊට පස්සේ ඒ දවසේ වීඩියෝස් මුකුත් ගන්න මතක් වුණේ නෑ. කෑවට පස්සේ තමයි මතක් වුණේ. ඉතින් එහෙනම් මම මෙතනින් vlog එක ඉවර කරන්න. මම මේ දැන් මෙහි හස්බන්ඩ්ලා ආයි ගෙදර අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේ ඉතින් එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.